Hello everyone. මම SM ශාමිල් ආයතන ප්‍රධානී ගල්ෆ් ගේට් මෑන්පවර්. මම අද මේ විශේෂ වීඩියෝට සම්බන්ධ වෙන්නේ මේ ඇති වුණු ආපදා තත්ත්වයත් එක්ක අපේ රට සහ අපේ ශ්‍රී ලාංකිකයන් මුණ දුන්නු මේ අමිහිරි අත්දැකීම. ඉතින් ආයතනයක් වශයෙන් අපිට පුළුවන් විදිහට අපේ දායකත්වය අපේ ශ්‍රී ලාංකිකයන් දෙන අරමුණකින් තමයි මම මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආයතනයේ පැත්තෙන් ගත්තොත් අවුරුදු ගාන පුරාවට පවතින ආයතනයක් වශයෙන් ආයතන ප්‍රධානය වශයෙන් මගේ යුතුකම අපේ ශ්‍රී ලාංකිකයන් ඉටු කරන්න කියලා මට හිතුණා. ඉතින් මම මේ වීඩියෝට සම්බන්ධ වෙන්නේ ආයතනයක් වශයෙන් අපිට කරන්න පුළුවන් දේවල් මේ අවස්ථාවේදී අපේ ශ්‍රී ලාංකිකයන්. ඉතින් මේ වෙලාවේ ගත්තොත් මම ඉස්සල්ලාම කියන්න කැමති අපේ දැනට විදේශගතව ඉන්න ඔයාලගේ කිසිම කෙනෙක් මේ වේසෙන්ට අහු වෙලා ඔයාලාට යම් කිසි අපහසුතාවර පත්‍ර ඉන්නවා නම් කරුණා කරලා ඇවිල්ලා අපි හම්බෙන්න ආයතනයක් වශයෙන් අපිට පුළුවන් දේ අපි කරන්න මේ වෙලාවේ අපි ඉදිරිපත් වෙනවා. ඊට අමතරව දැන් ගත්තොත් දුබායි රාජ්‍යය සඳහා ඔයාලා හැමදෙනාම දන්නවා ලක්ෂ 2.5ක් 3ක් අතර ප්‍රමාණයක් අය කරලා වනවා ඕනම ඒජන්සි එකකින්. අපිත් ඒව ගණන් තමයි සාමාන්‍යයෙන් පිරිසුදු කරන්නෙක් හෝ ගබඩා සේවකයෙක් සපයා හවුස් වර්කර් කෙනෙක් නම් ලක්ෂ 2.5ක් 3ක් අතර මුදලක් වැය කළා තමයි ඕනම කෙනෙක් මේ අවස්ථාවේදී දුබායි රාජ්‍යයට යන්නේ. ඉතින් මේ ඇතිවෙන වේශනත් එක්ක අපිත් අපේ ඉන්න සේවාදායකයන්ට කතා කරලා අපේ ශ්‍රී ලාංකිකයන්ට අවම මුදලකින් දුබායි වලට යන්න අපි මගක් හදලා තියෙනවා. ඒ ගැන කතා කරලා තමයි මම වැඩිපුරම මම මේ වීඩියෝ එකට සම්බන්ධ වෙන්නේ. මේ මාසේ 22 සහ 23 අපේ දුබායි වලින් එනවා අපේ එම්ප්ලොයර්ස්ලා ක්ලීනර්ස්ලා සහ වෙයාහවුස් වර්කර්ස්ලා 400ක් බඳවා ගන්න. ඉතින් මම මේකෙන් කියන්න ආවේ අපි මේ ප්‍රොජෙක්ට් එක මට පුළුවන් දේ සහ අපේ ආයතන පුළුවන් දේ පොඩි මුදලකට දුබායි වලට පිරිසුදු කරන්නෙක් වශයෙන් යන්න අවස්ථාව ලබා දෙන්නට අපි තීරණය කරලා තියෙනවා. මම හිතනවා මේක පොඩි හරි සපෝට් එකක් වෙයි ඔයාලට මේ අවස්ථාවත් එක්ක. ඉතින් ඊට අමතරව මම තීරණය කරලා තියෙනවා මේ යන හැම කෙනාටම මාසකට සරිලන වේලි ආහාර මල්ලක් ලබා දෙන්න. ඒක ගැහැණු පිරිමි භේදයකින් තොරව යන රට අදාළම නෑ අපිට. ගල්ෆ් ගේට් එකේ යන්නේ ග්‍රෝසරිකාවක්ද නැත්නම් ඩුබායි වලට යන ක්ලීනර් කෙනෙක්ද යුරෝපයට යන කෙනෙක්ද අපිට අදාළ නෑ. ඇත්තටම මම ආයතන ප්‍රධාන වශයෙන් තීරණය කරලා තියෙනවා මාසකට සරිලන වේලි ආහාර මල්ලක් අපේ ශ්‍රී ලාංකිකයන්ට ආයතනය පැත්තෙන් ලබා දෙන්න. ඉතින් මේක අද සිට වළංගුයි ගල්ෆ් ගේට් එකේ දේශගත වෙන සියලුම දෙනාට. ඉතින් මේ මාසේ 22 කොළඹ හොටෙල් සෆාය එකේ අපි ඉවෙන්ට් එක බුක් කරලා තියෙනවා. ඉතින් ඔබ දුබායි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ පහත අංක වලට කතා කරලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඉන්න. ක්ලීනර්ස්ලා සහ වෙයාහවුස් වර්කර්ස්ලා 400ක රැකියා පැවැත්වු රැකියාවම ලැබිලා තියෙනවා. මේ මාසේ 22 සහ 23 කතා කරන්න පහත අංක වලට මම මේ කියව හැමදේම ඔළුවේ තියාගන්න. ඒ පොරොන්දු ගල්ෆ් ගේට් එකෙන් එහෙම ඉෂ්ට වෙනවා. එහෙම ඉෂ්ට වුණ නැත්නම් මම ආයතන ප්‍රධානයා ඕන වෙලාවක මට කතා කරන්න පුළුවන්, මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් කතා කරන්න පහත අංක වලට කතා කරලා අපොයින්ට්මන්ට් දාගෙන ලෑස්ති වෙන්න. මේ මාස 22 සහ 23 ඔයාගේ දුබායි රැකියාව සීනස බාර ගන්න. Thank you very much.